අර කර්මය බලවත් වුණාම අහලා තියෙනව නේද? කම්මං දල්ලං කිංති කරෝමි. මේ කර්මය දැඩි වුණාම කරන්න දෙයක් නැහැ. ඒක යෝජනා කරේ හතුරු වෛරක්කාරයෝ නැති කරලා මැරෙන්න. මේ වෙනකොට ඔය හිතවල හතුරු නැද්ද? වෛරක්කාරයෝ නැද්ද? දැන් කියන්නේ නැහැ කියලා. අර එක සෙන් කතාවක තියෙනවා ස්වාමියා මැරුණට බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා මොකද කරන්නේ? මේ හාඳුරු කෙනෙක් ගෙනල්ලා පිරිත් කියනවා. පිරිත් කියලා අන්තිමේට හාඳුරෝ පින් දෙනවා සියලු දෙනාට පින් අයිති වේවා කියලා. අර ස්වාමියා කියනවා හාමුදුරුවන්ගේ මැද්දට පැනලා එපා එපා හාමුදුරුවනේ එහෙම කරන්න බෑ බිරිඳට විතරයි පින් දෙන්න ඕන කියලා. හාමුදුරුවෝ 1000ක් ಜಾති කියලා පහදලා කියනවා නෑ මේ පින් දීපුවාම පින් වැඩි වෙනවා. බැරිම තැන මිනිහා කියනවා හාමුදුරුවනේ සේරටම පින් දෙන්න. හැබැයි අර අල්ලපු ගෙදර පොරට නම් දෙන්න එපා කිව්වා. ඇයි අන්න එහෙම හතුරෙක් අපි හැම කෙනෙක්ටම ඉන්නවා. මිනිස්සු කියනවා නේද අර කාට කෙරුවත් ඕකට දෙන්නේ නැහැ කියලා හැම කියනවනේ. මිනිස්සු කියනවා නේද ගැරන්ටින්ට උදව් කරන්නේ නැලුනේ. කියන උන්ට දුන්නට වැඩක් නැහැ. කෙලෙහි ගුණයක් නැහැ. ඒ වැඩක් නැති එකාට තමයි කරන්න ඕනේ. එතකොට තමයි වෛරය නැති වෙන්නේ. මිනිස්සු දෙන්නේ පින්නතුනේ මිනිස්සු ගාව තියෙන ඒවා. හොඳ ක්වොලිටි එකක් හදාගන්න. අපි දෙන්න ඕනේ අපි ළඟ තියෙන ඒවා. අපි ගාව තියෙන්නේ සත්පුරුෂකම විතරක් නම් සත්පුරුෂකම දෙන්න. ඔය දැන් බලන්න අපිට හම්බෙන්නේ මොනවාද කියලා. කම්පා වෙන්න දෙයක් නැහැ. ඒවා ඒ මිනිස්සු ගාව තියෙන ඒවා. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. හොඳ ගතිගුණ තියෙන මිනිස්සු හොඳ ගතිගුණ දෙනවා. ඒ නිසා ඔය හැමදාම ඔය හිත කියන වංචාකාරයාට රැවටෙන එක නවත්ත ගන්න. ඔය එක බූරුවෙක් ඉන්නවා. මුදලාලි කෙනෙක් ඔය බූරුවාගේ බොරු පශ්චත්භාගයක් හදලා ඕකට ව්‍යාජ රංකාවණු දාලා මේක පොළට අරගෙන ඇවිල්ලා කියනවා මේ බූරුවා වසුරු දානකොට එන්නේ රංකාවණු කියලා බූරුවා විකුණනවා. තව මිනිස්සෙක් මොකද කරන්නේ? පින්නතුනි පොර කාලා අර බූරුවා සල්ලි වලට මං කියන්නේ මේ අපිට වෙන දේ කියන්නේ. මේක රැවටෙන එකේ සීමාවක් තියෙනවා. පින්නතුනි බූරුව අරගෙන ගෙදර යනවා. ගිහිල්ලා එළි වෙනකම් බලාගෙන ඉන්න දැන් වසුරු දායි බූරුව ඉතින් රංකාසි වසුරු දාන්නේ. වසුරු විතරයි. ගියාර මිනිස්සයා ගෙදර විකුණු මිනිස්සයා ගෙදර. යනකොට මිනිස්සයා නැහැ බිරිඳ විතරයි බිරිඳගෙන් ඇහුවා කොයි වැඩට ගියා ඉන්න පණිවිඩ යවන්නම් කියලා පින්නතුනේ ගෙදර බල්ලට ගැහුවා. ගහලා බල්ලට කිව්වා එක් කරගෙන එන්න කියලා. බල්ලන්ට ගහනකොට දුවනවනේ ඉතින්. අර ගෑනු කෙනා කිව්වේ මේ පණිවිඩ යවුවේ කියලා. අර යකා බලාගෙන ඉන්නවා දැන් බල්ලා එක්කන් එනකම්. මේන් කිව්වත් වගේම ගෙවල් පිටිපස්සෙන් බල්ලත් එක්ක එනවා. අර විදිහෙම බල්ලෙක් එක්ක පිටිපස්සෙන් ඉඳලා තියෙන්නේ. දැන් අර යකාට බූරුව අමතකයි. දැන් මොකේද try කරන්නේ? දැන් බල්ලා සල්ලි වලට ගන්න කතාව. ඒ පණිවිඩ කියන බල්ලෙක් පින්නතුනි දෙන්න බෑ කියනකොට බලෙන් සල්ලි දීලා බල්ල අරගෙන යනවා. මම අපිට වෙන දේ කියන්නේ. කිසි ලැජ්ජාවක් නැහැ. ඊට පස්සේ ගෙදර ගිහින් බිරිඳට කියනවා ආයෙ තමුසෙන්න ඕනේ නැහැ පණිවිඩ කියන්න බල්ලට ගහනවා. ඒ බල්ලා කොහාටද දුවන්නේ නැති ගැහුවට පස්සේ ආයෙත් යනවා පහුවදා ගෙදර 25ක් එක්ක යන්නේ ඉවරයක් කරනවා කියලා මරණවම කියලා යන්නේ. යනකොට ඒ හිටියෙත් නැහැ ගෙදර.
මේක ඉතින් මේ කෙලවරක් නැහැ පින්නතුනි හොඳ. ඔය ඇත්ත වගේමයි. ඔය ජාමකින් ගෙදර ආපු ගමන් ඇහුවා මේ කට්ටියට මොනවාද කණ්ඩ දුන්නේ කාගෙන්ද ඇහුවේ? බිරිඳගෙන් ඇහුවේ. කණ්ඩ දුන්නේ නැහැ කියනවත් එක්කම බෙල්ල ගැපුවා. ඇත්තටද බොරුවටද? ව්‍යාජ පිහියකින් ව්‍යාජ විදිහට බෙල්ල ගැපුවා. අර ආපු මිනිස්සු සේරම බය වුණා. ඇහුවා ඇයි මැරුවේ? ඔය ඇත්තන්ට කණ්ඩ දීපු නැති හින්දා කිව්වා. ඔය වගේ වචන වලට නෙමෙයි දහුවෙන්නේ. උණු වෙනවනේ අනිත් පැත්තට. රැවටෙන එකේ සීමාවක් තියෙන්න ඕන හොඳ. ඊට පස්සේ කිව්වා දැන් මේ මැරිච් එක අවුලක් නැද්ද? නෑ මැරුණට බය වෙන්න දෙයක් නෑ පණ ගන්න පුළුවන් කියලා. රාක්කේ නලාවක් තිබ්බා. නලාව අරගෙන දෙපාරයි ගහුවේ ගෑණි කෙනා නැගිට්ටා. දැන් අර ආපෙවුන් සේරම පොර කනවා මොකේද? නෑ ඉතින් පින්නද මැරුණාම විසිල් එක ගහපම පණ එනවනේ. සේරම පොර කාලා මොකේ හරි හොඳ බූරුවෙක් වැඩිපුර සල්ලි දෙන නලාව ගත්ත සල්ලි වලට. අරගෙන නලාව ගෙදර අරන් ගිහිල්ලා තියාගෙන ඔය ගෙවල් වල කටම් මටම් ඇති වෙනවනේ. කොහොම හරි වෙනද ගහනවට වඩා පාර සැරටම කෙලලා ඇරියා බය වෙන්න දැන් නලා මැරෙන්නම ගැහුවා. කාටද? බිරිඳට. ගහලා ගණන් ගත්තේ නැහැ. ඇයි ඒ? නලාව පිඹිනගෙන ඉතින් තව ටිකක් කළා ඉඳලා මුඩ සැකේ වගේ හිතෙන්නදී නලාව පිඹ. මොන පිඹුන්ද පින්නද? නලාව පිඹිනවා. එහෙනම් නලාව පිඹට පණිනවද? මුළු ගමම එක්කහුවෙලා ගියා වංචාකාරයා ගිහිල්ලා අල්ලගත්තා. මුලින්ම තව ඉවර නෑ හොඳ. බූරුවට රැවටුණා, බල්ලට රැවටුණා, නලාවට රැවටුණා. හිත පාලනය කරගන්න බැරි වුණොත් ඕකේ කෙලවර විනාශය. අල්ලගෙන කතා කරන්න දුන්නේ ගෝණියකට දාලා කට බැඳලා. ඇයි අර කතා කරන්න දුන්නා තව මොකක් හරි විකුණනවනේ. කට බැඳලා අරයි යනවා මුහුදට දාන්න කියලා. ඒ කාලේ පයින්නේ යනකොට පින්නතුනි මහන්සියටත් එක්ක අර ගෝණිය තියලා මිනිස්සු ටිකක් ගහක යට ඇලවුණා. මිනිස්සුන්ට නිින්ද ගියා. හරක් 300ක් දක්කගෙන එඬේරෙක් යනවා. එඬේර බැලුවා කට්ටිය බුදි ගෝණියක් තියෙනවා හොරකම් කරන්න. එඬේර ලෙව්වා ගෝණිය. බලනකොට මිනිස්සෙක්. අර වංචාකාරයා ගෝණිය ඇතුලේ ඉඳන් ලෙහෙනකොටම කියනවා කෑ ගහන්න එපා. මම කසාද බැඳලා ඉන්නේ මේ කට්ටිය මාව බලෙන් එක් කරගෙන යනවා සල්ලිකාර පවුලකට බඳින්න. තමුසෙට කැමති නම් සල්ලිකාර පවුලකින් කාටද මේ කියන්නේ? අනේ අර එඬේරට පාරේ ගියමු. සල්ලි තියෙන තැනකින් බඳින්න chance එක ගෝණියට බහිනවා. අර ගෝණ එඬේර බැස්සනේ ගෝණියට. බහලා වංචාකාරය හොඳට කට බැඳා. මිනිහා හරක් ටිකක් තරම් ගෙදර ගියා. අර මිනිස්සු ගෝණිය අරන් ගිහිල්ලා මොකද කරුවේ? මුහුදට විසික් කළා. මෙන් ආපහු වෙනකොට වංචාකාරයා ගෙදර හරක් 300ක් එක ඉන්නවා. ඇහුවා දැන් අපි මේ මුහුදට විසික් කළා නෑ කොහොමද ගෙදර ආවේ? අර එකා කියනවා ඔය කට්ටිය මුහුදට විසික් කරනකොටම මුහුදු සුරංගනා වියාව දෝතට වඩා ගත්ත හරක් 300ක් එක ගොඩින් තිබ්බා. දැන් ගමේ උන් එක එක යනවා අරුගාවට මොකටද? කොහොමද මුහුදු සුරංගනාවියකින් හරක් ගන්න කියලා අහගන්න. වංචාකාරයා මොකද කරේ? එන්නේ එක ගෝණි වලට දාලා මුහුදට විසික්කා. පේනවද කෙලවර? රැවටෙන එකේ අවසානය වෙන්නේ මොකද්ද? වංචාව ඉතුරු වෙනවා. අපි විනාශ වෙනවා. අපි කරපු වැරද්ද ඉතුරු වෙනවා. වෙලාව කීයද? වැරද්ද ඉතුරු වෙනවා. වෙනද අපි නැති වෙනවා. ඔය රැවටෙන එක නවත්තන්න. රැවටෙන එක නවත්ත ගන්න නම් මම මේ තරුණ මහත්තුරුන්ට පොඩි යෝජනාවක් කරන්නේ. දැන් ඔය මෙහෙ ඇවිල්ලා ඉන්න තරුණයෝ ඔය නෙගෙවල් වල ඉන්නකොට අවුරුදු 24 වෙලත් සමහරවිට රෙද්දක් හොදගත්ත කොල්ලෝ නෙමෙයිනේ. ගෙදර ඉන්නකොට පිගාන කෝප්පේ හොදපු ළමයි නෙමෙයිනේ.
ගෙදර ඉන්නකොට මිදුලක් අතු ගාපු ළමයි නෙමෙයි. මෙහෙ ඇවිල්ලා ඉන්නකොට ජීවිතේ හිතෙනවා නම් මොකක් හරි මොකද්ද කරන්නේ කියලා හිතා ගන්න බෑ කියලා ඕනම මිනිස්සෙකුට ජීවිතේට එන වෙලාවක් තියෙනවා. වෙනතනි මම මේ කියන ටික හොඳට අහගන්න ඕනේ. මොකක්ද කරන්න ඕන කියලා හිතා ගන්න බැරි වෙලාවක් එනවා. අර සමහර කොල්ලෝ කියනවනේ අර මේ හිතා ගන්න බැරුව ඉන්නේ කියලා. හිතා ගන්න බැරි වුණත් හිතා ගන්න පුළුවන් වුණත් කමක් නැහැ. මම මේ කියන වැඩේ හෙට ඉඳන් කරන්න. සති 3ක් කරන්න. හැබැයි අර කරපු මුස්පෙන්දු වල තේරෙම නවත්තන්න ඕන. සති 3ක් කරන්න. හෙට පටන් ගන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් අපිට නැහැ. භාග්‍යවතුන් වහන්සේ පමණයි. මේ කොල්ලෝ හරියට බණ අහන කාලේ නෙමෙයි. හෙට උදේ නැගිටලා පොඩි හරි බුදු පිළිමයක් ඇතිනේ බෝඩිමේ. බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. හෙට ඉර පායනවා සත්තයි. සති 3ක් කරන්න. එක කුණුහරුපයක්වත් කියන්නේ නැහැ. බුද්ධ වත කරන උදවිය භාග්‍යවතුන් වහන්සේගේ වත පිළිවෙත උන්වහන්සේට උපස්ථාන කරන උදවියට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. එක තරුණියෙක් කියනවා වැල්ලවත්තේ හාමුදුරුවනේ අවුරුදු 11ක් විතර අයිස් ගහලා දෙනවා. මේවා හරි සරලයි නමුත් විස්මිතයි. මම කියනවට විතරක් කරන්නකෝ. ජීවිතේ මොකක් හරි ගැන අදහසක් නැත්තම් එන්නේ පෞකාර සිතුවිලි නම් උදේට බුදුහාමුදුරුවන්ටනේ අර පැන් වීදුරුව තියලා අත් දෙක නළලට ගන්නකොට ඇති වෙන හැඟීම. වෙනතුනි මගේ බුදුහාමුදුරුවන්ටනේ භාග්‍යවතුන් වහන්සේ හැර එන කවුද සනසීමට ඉන්නේ? වෙනතුනේ කරලා බලන්න. එක තරුණයෙක් කියන හාමුදුරුවනේ දැන් නම් සිගරට් එකක් බොනකොටත් මහ මොකද වගේලු. හැදෙන්න විදිහක් ඇත්තෙම නැත්තම් කරන දේ හිතා ගන්න බැයි නම් බුද්ධ වත කරන්න. මං කිව්වද රුපියල් 100ක්වත් වේදන් වෙන පින්කමක් කිව්වද? මේ බුදුහාමුදුරුවන්ට පැන් ටික දෙන්න. බීම බෝතලයක් අරගෙන ගිහිල්ලා බෝඩිමෙන් තියාගන්න. මොකටද? ඔය සමහර කොල්ල වැඩ ඇරලා ගියපු ගමන් බීඩියන්නේ පත්තු කරන්න. ඔච්චර ඕ නවත්තන්න පුතේ. මොකක්ද හම්බෙන්නේ? මොකක්ද තියෙන සැනසීම? සමහර කොල්ලෝ කියන බීඩියක්වත් නැත්නම් උදේට වැසිකිලි යන්නේ නැලු. අනේ මනස්කාත. අර බන්ධනාගාරේ දැන් ඉන්නේ ලස්සනට. බන්ධනාගාරේ බීඩිය දෙනවද උදේට වැසිකිලි යන්නේ නැහැ කිව්වහම. ගුටි තමයි ඉතින්. මෙහෙ ඉන්නකොට කියනවා නවත්තන්න බෑ සික් එක වගේලු. මං ඇතුලේ ඉන්න කොල්ලොන්ගෙන් අහනවා කොහොමද සික් එක කඩාගන්නේ කියලා. කියන්නේවත් නෑලු ඉන්න බෑ කියලා. අයියේ. ගෙනල්ලා ගහන්න දෙනවද නෑ? ගුටි තමයි ඉතින් සික් කිව්වොත් දෙනවා. කුක්කෝ හද්ද නැතු ඉන්නෝ. මෙහෙ ඉන්නකොට ඔය මම මේ කියන්නේ විකුණන තරුණ තරුණියන්ට පැහැදිලිද? බන්ධනාගාර අධිකාරීතුමා කියනවා ඔය හාමුදුරුවනේ පිරිමින්ට වඩා ගෑනු කට්ටියකින් පහද ගන්න බෑලු. ඇයි? මේ ජාවාරම විකුණන එක. මම විකුණන උදවියට කියන්නේ ඕවා නවත්තන්න.
අහිංසක සත්පුරුෂ තරුණයෝ ඔය තියෙන මෝඩකමට විනාශ වෙනවා. එහෙම වෙන්න එපා. මම ඔයත්තන්ට දේශනා කර කර හිටියේ මිදෙන්න අමාරු නම් මම ඔය මත්ද්‍රව්‍ය ගැනම නෙමෙයි මේ කියන්නේ. පවුලේ ප්‍රශ්න නම් යන මාර්ගේ පැහැදිලි නැත්තම් අර බීම් බෝතලයක් ගෙනල්ලා තියාගන්න කිව්වේ ඇයි? ඔය පොඩි වීදුරුවක් ගන්න. මොකවත් නැත්තම් වන් ඩේ කප් එකක් හරි ගමන්නේ. ඔකෙන් බීම ටිකක් අර කෝප්පෙට දාලා බුදුහාමුදුරුවන්ට ගිලම්පසට පූජා කරන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඇයි එහෙනම් කරන්නේ නැත්තේ? හෙට ඉඳන් කරන්න. පින් සිද්ධ වෙනවා. මේ අපේ බුදුහාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ රුපියල් 200ක් විතරයි සතියකට ඕන. මම කොල්ලොන්ට කියන එක සිගරට් එකයි. බලන්නකො අර ලැබෙන කුසලය. ලැබෙන ආනිසංසය. ඒ ලැබෙන පිහිට සති 3ක් කරන්න හරි පාර ලස්සනට පෙනේ. භාග්‍යවතුන් වහන්සේට අප උපස්ථාන කරනවා කියන්නේ දැන් මෙච්චර රටේ ගම් වතුර ව්‍යසනයක් වුණානේ. බුදු පිළිම කීයක් බේරිලාද? රඹුක්කන රේල් ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝම් එක කඩාගෙන ගිය එන්ජිම බුදු පිළිමේ ගාවින් නැවතුණා පින්නතුනේ. මේ කවුද? අපේ බුදුහාමුදුරුවෝ. මතකද අර සුනාමිය? රේල් පීලි අඹරගෙන නෙගි. ඔය නාය ගියපු ගොඩක් පැතිවල මං ගියා. කොන්ක්‍රීට් බිල්ඩින් ගලවගෙන ගිහිල්ලා බුදු පිළිම හෙල්ලිලාවත් නෑ පින්නතුනේ. පෙරලිච්ච ගස් අස්සේ හිටපු විදියට බුදු පිළිම තියෙනවා. තින්ත පතුරක් ගැලවිලා නෑ. මතකද අර සුනාමිය වෙලාවේ ගාල්ලේ බුදු පිළිමේ කී දෙනෙක් එල්ලිලා හිටියද? පින්නතුනි මම මේ කියන්නේ අපේ ශාස්ත්‍රවරයා මගේ බුදුහාමුදුරුවෝ. ඇයි තරුණ මහත්තුරුන්ට උන්වහන්සේ සරණ යන්න බැරි? හදවතේ භාග්‍යවතුන් වහන්සේ ඉන්න ඕනේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. අර අහලා තියෙනවද උන්වහන්සේ කියනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. සත්තයි. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් ආරක්ෂා කරයි. නැවත බලයි කොහොමද ධර්මයේ හැසිරෙන්නේ? ඕකේ මහ දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ අර වේලුද්දාරාජ ගමට වැඩියට පස්සේ මේ හරි කාලෙකින් මෙහෙම බණ මඩුවක් හම්බුනේ මට. හොඳට ඉඩ තියෙනවනේ. නැත්තම් හැමදාම 4 දිනක්වත් කලන්තේ දානවා. ඇයි අර තෙරපුම් වැඩි වුණාම මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවත් වෙනකොට වරදින්නේ නැහැ. වේලුද්දාරාජ ගමට බුදුහාමුදුරුවෝ වැඩිහම බමුණෝ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මම ඔයත්තන්ට දෙන ප්‍රශ්නේ කියන්නේ අපිට ඔය ලොකු ලොකු බණ තේරෙන්නේ නැහැ. මේ තේරෙන විදිහට මොන හරි කියන්න. භාග්‍යවතුන් වහන්සේ අත්ූපනායික ධර්ම දේශනා කරනවා. හොඳට අහගන්න. ජීවිතේ අපිට වෙනවට අකමැති දේවල් තියෙනවනේ. අපිට වෙනවට අකමැති දේවල් කිසි කෙනෙකුට කරන්න එපා. අපිට වෙනවට අකමැති දේවල්. අපි කැමතිද කවුරුවත් අපිට පද හදනවට? අපි කැමතිද කවුරුවත් අපි ගැන කේලම් කියනවට? කියන්න එපා. අපි කැමතිද කවුරුවත් අපි ගැන විවේචනය කරනවට? කරන්න එපා.
කවුද කැමති අපිට ගහනවට, බනිනවට, පාඩු වෙනවට කරන්න එපා. ඔය අනෙක තුල සත්පුරුෂකම අසත්පුරුෂකම තිබ්බත් නොතිබ්බත් ඔයත් පුරුදු වෙන්න ඕනේ. මේවත් හෙට ඉඳන් කරන්න. දැන් ගොඩක් ඔය විවිධ කර්මාන්ත ශාලාවල වැඩ කරන අපේ පින්නතුන්නේ මෙතන ඉන්නේ. විවිධ කර්මාන්ත ශාලාවල කවදාවත් මට ඔය බියගමද කොහෙද ගාමට් එක මේ HR මැනේජර් කෙනෙක් කිව්වේ මට කියනවා හාමුදුරුවනේ මේ අවුරුදු 14ටම එක සේවකයෙක් එක සුපර්වයිසර් මහත්තයෙක් එක සෙෂන් එකක් කරන කෙනෙක් ඇවිල්ලා කියලා නෑලු මේ ආවලා හොඳට වැඩ කරනවා කියලා. ඔය ජීවිතේ කවදාවත් ඔයත් එක්ක වැඩ කරන කෙනෙක් ගැන හොඳක් කියලා තියෙනවද කාටවත්? පුරුදු වෙන්න. අනෙකගේ ගුණය කියන්නේ. ඊට පස්සේ මිනිස්සයා මට පෙන්නුවා කබඩ් 4ක්. ඒ කබඩ් 4ෙම තියෙන්නේ නිර්නාමික පැමිණිලි. අනේකට වරදින්න කියන කියලා කවදාවත් කියන්න එපා. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු හරියට ගතු කියනවා. පද හදනවා. ඔය තරුණ තරුණියෝ තුල ඇති කරගන්න මේ කියන ගුණය අනේකට හරියනකොට සතුටු වෙන්න බලන්න. අනේක දියුණු වෙනකොට ආශිර්වාද කරන්න. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාට සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙළඳ කලාපේ සේවය කරන අපේ තරුණ මහත්තුරු මහත්මී අපි ගෙදරින් එනකොට අපේ තිබ්බ අරමුණ ඒ බලාපොරොත්තුව අපත යන්න දෙන්න එපා. අම්මා තාත්තා බලාගෙන ඉන්නවා. කරන්න යුතුකම් ගොඩක් තියෙනවා. කාට නැතත් අපි අපේ ජීවිතේ ගැට ගහ ගන්න ඕනේ. කලකිරෙන්න අතාරින්න හේතු 1000ක් ජීවිතේට එයි. අප්‍රසන්න හේතු වෙයි. බැරි ගහේ. නැගිටින්න එක හේතුවක් හදාගන්න. තමන්ට තමන් විතරයි. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දනම්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අපිට අපිවත් නැතිකොට කවර පුතුද කවර ධනයක්ද අපි කරනකම් කාටත් අපි හොඳයි. අපි හොඳට ඉන්නකම් හොඳයි. අපෙන් ගන්නකම් අපි දෙනකම් හොඳයි. ජීවිතේ යුතුයකම් කරන්න සත්